ලංකා e-learning YouTube channel ශිෂ්‍යත්වදාව පාඩම් මාලාවේ ගණිත ගැටලු වල අංක 15 වෙනි පාඩමටයි අද අපි යොමු වෙන්නේ. මේ පාඩමේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාලානුරූපව නැත්නම් කාල ආවර්ත වලින් කාල පරිච්ඡේද වලින් සිද්ධ වෙන සිදුවීම් ආශ්‍රිත ගැටලු. එම ගැටලු ගත්තොත් ගැටලු කීපයක් කතා කරමින් අපි විසඳමින් මේ ගැන කතා කරන්න අදහස් කරන්නේ. මෙන්න පළවෙනි ගැටලුව ඔබට ලැබෙනවා. චින්තක ගුරු මහතා සෑම වසර 4කට වරක් ලේ දන් දීම සිදු කරයි. 2001 වසරේදී ඔහු දෙවන වතාවට ලේ දන් දෙයි. 7 වන වතාවට ලේ දන් දෙන්නේ කුමන වර්ෂයේදීද? බොහොම සරල ගැටලුවක්. මේකේ ගුරු මහතා චින්තක නම් ඔහු සෑම වසර 4කට වරක් ලේ දන් දෙනවා. අන්න ඒකයි අපි කියන්නේ කාලාවර්තව කියන වසර 4න් වසරටයි එයා ලේ දන් දෙන්නේ. එතකොට එයා ලේ දන් දීපු වර්ෂයක් තියෙනවා 2001 වසරේදී කියලා. ඒකේ වතාවක් දීලා තියෙනවා දෙවන වතාවට ලේ දන් දෙන්නේ කියලා. ඊළඟට 7 වෙනි වතාවට ලේ දන් දෙන්නේ මොන වර්ෂයේද කියලා අහනවා. මේ වගේ ගැටලු විසඳීමේදී අපිට සිද්ධ වෙනවා වතාවක් සහ වර්ෂයක් ගැන කතා කරන්න. එහෙනම් අපි මාතෘකාව සිදුවන්නේ ඉස්සෙල්ලාම වතාව ඊට පස්සේ වර්ෂය. වතාවයි වර්ෂය. මේ ගැටලුවේ පළවෙනි ගැටලුවේ චින්තක ගුරු මහතා 2001 වසරේදී වර්ෂය 2001 වසරේ කීවෙනි වතාවටද ලේ දන් දෙන්නේ? දෙවන වතාවට ලේ දන් දෙන්නේ. වතාව දෙක. දෙවෙනි වතාවට ලේ දන් දෙනවා. අහන්නේ 7 වන වතාවට ලේ දන් දෙන්නේ කුමන වර්ෂයේදීද කියලා තමයි අහන්නේ. 7 වෙනි වතාවට ලේ දන් දෙන වර්ෂය අහනවා. දෙවෙනි වතාවට 2001 7 වෙනි වතාවට මොන වර්ෂයේද ලේ දන් දෙන්නේ? දැන් මේ වතාවල් දෙක අතර වෙනස අපි බලන්න ඕනේ. බලන්න 7න් අඩු කරනවා 2ක්. ඒක වෙනවා වතාවල් 5ක වෙනසක් තියෙනවා. වතාවල් 5 වෙනසේ වසර 4 ගානේ. එතකොට වතාවල් 5ට වසර 4 බැගිනුයි ලේ දන් දෙන්නේ. වසර 4න් 7ට කාල පරිච්ඡේදය වසර 4න් 4ටයි සිද්ධ වෙන්නේ. ලේ දන් දෙන්නේ. එහෙනම් මේ වතාවල් 5කට වසර 4 වසර 20ක් ගත වෙනවා. මේ වතාවල් 5ට වසර 20ක් ගත වෙනවා. එහෙනම් 20ක් ගත වෙනවා නම් දෙවෙනි වතාවට වඩා 7 වෙනි වතාව ඊට අනාගතයේ තියෙන වසරක් වෙන්න ඕනේ. එහෙනම් මේ වර්ෂ 20 මේකට එකතු කරනවා. එතකොට අපිට ලැබෙනවා 1යි 2යි 0යි 2යි. එහෙනම් 7 වෙනි වතාවට ලේ දන් දෙන්නේ 2021 වර්ෂයේදී කියලා පිළිතුර ලැබෙනවා. බොහොම සරල ගැටලුවක්. අපිට කරන්න තියෙන්නේ වතාවත් සහ වර්ෂය සඳහන් කරමින් ඉදිරියට යන එකයි තියෙන්නේ. දෙවෙනි වතාව 2001. 7 වෙනි වතාව අහන්නේ. මේ වතාවල් දෙක අතර වෙනස බැලුවා 5යි. වතාවල් 5ක වෙනසක් තියෙනවා. හැබැයි මේ වතාවල් 5ට අවුරුදු 4 බැගින් 5. ඒ කියන්නේ අවුරුදු 20ක වෙනසක් තියෙනවා. එහෙනම් 2001 20 එකතු වුණාම 2021. අපි බලමු ඊළඟට දෙවෙනි ගැටලුව. දෙවෙනි ගැටලුවේදී මම කියවන්න දෙවෙනි ගැටලුව. ඈන් ගුරුතුමිය සෑම වසර 3කට වරක් මඩුපල්ලි වන්දනාවේ යෙදේ. නැවත කියන්න ඈන් ගුරුතුමිය සෑම වසර 3කට වරක් මඩුපල්ලි වන්දනාවේ යෙදේ. ඇය 2015 වසරේ එම වන්දනාවේ යෙදෙන්නේ 5 වන වතාවට.
ඇය 12 වන වතාවේ වන්දනාවේ යෙදෙන විට ඇගේ වයස අවුරුදු 53කි. ඈන් උපන් වර්ෂය කුමක්ද? මේ අන්තිමට අහනවා ඈන් ගුරුතුමිය උපන්න වර්ෂය මොකක්ද කියලා අහනවා. දැන් ඊටත් ඒ ගැටලුවත් මේ ආකාරයටම අපිට විසඳන්න පුළුවන්. බලමු අපි ඒකෙදිත් වතාව සහ වර්ෂය ඈන් ගුරුතුමිය සෑම වසර 3කට වරක් මඩුපල්ලි වන්දනාවේදී ඇය 2015 වසරේදී කීවෙනි වතාවට පල්ලි යන්නේ? 5 වෙනි වතාවට. 5 වෙනි වතාවටයි මඩුපල්ලි වන්දනාවේ යන්නේ. ඊළඟට 12 වෙනි වතාවට වන්දනාවේ යෙදෙන වර්ෂය දන්නේ නැහැ. හැබැයි ඇය මඩුපල්ලි යන මේ යන්නේ කාලාවර්තයේ තමයි වසර 3කට වරක්. මේ වන්දනාව යන්නේ වසර 3කට වරක්. ඒකින්ද ඉස්සෙල්ලා මේ වතාවල් දෙක අතර වෙනස බලන්න ඕනේ. 12න් 5ක් අඩු වුනහම 7යි. 7 වතාවක් මේ අතර ගිහිලා තියෙනවා. එහෙනම් ඒ 7 වතාවට මේ වන්දනාව යන්නේ අවුරුදු 3න් 3ට. ඒකින්ද අවුරුදු 3න් වැඩි කරන්න ඕනේ. 3 වරක් 7 කීයද? 21යි. එහෙම නැත්නම් 7 වරක් 3 21යි. දැන් අපිට හොයාගන්න පුළුවන් 12 වෙනි වතාවට යන වර්ෂය මොකක්ද කියලා මේ වර්ෂ දෙක එකතු කරලා. 5යි 1යි 6යි 2යි 1යි 3යි 0යි 2යි. එහෙනම් 2036 දී තමයි ඇයට 12 වෙනි වතාවට යන්න වෙන්නේ. මඩුපල්ලි. තව අනාගතයේදී. තව ගිහිල්ලා නැහැ ඇත්තටම කියනවා නම් 12 වෙනි වතාවට. එතකොට 12 වෙනි වතාවට යන්න වෙන්නේ 2036 දී නම් ඒ වෙනකොට ඇගේ වයස අවුරුදු 53ක් කියලා. ඇගේ වයස කීයද? ඒ 12 වෙනි වතාවේ වන්දනාව යන කාලේ වෙනකොට ඇයට 53යි. අදට නම් 53ක් නැතුව ඇති. ඒකින්ද ඇය උපන් වර්ෂය බලන්න 2036න් 53ක් වසර අඩු කරන්න ඕනේ. මේ ඇගේ වයස අවුරුදු 53 දී. 53ක් කෙනෙකුට තමයි 12 වෙනි වතාවට යන්නේ. එහෙනම් 2036න් 53ක් අඩු කරනකොට 6න් 3ක් 3යි 3න් 5ක් බෑ. මේ 20න් එකක් මෙහාට ගත්තා. එතකොට 19යි මෙතන 13යි 13න් 5ක් 8යි 9න් බිඳුවක් 9යි 1යි. එහෙනම් ඈන් ගුරුතුමිය ඉපදිලා තියෙන 1983 වර්ෂයේදී උපන් වර්ෂය ඈන් ගුරුතුමිය උපන් වර්ෂය 1983 දී. දැන් බලමු තුන්වෙනි ගැටලුව. තුන්වෙනි ගැටලුව එක්තරා මැදි විදුහලක් සෑම වසර දෙකකට වරක් ගුරු උපහාර උළෙලක් පවත්වයි. එතකොට මේ මැදි විදුහල වසර දෙකකට වරක් තමයි ගුරු උපහාර පවත්වන්නේ. මේ මැද්දේ මේ උපහාර උළෙල තියන්නේ නැහැ. විදුහල ආරම්භ කළ වර්ෂයේ සිට පැවති එම උත්සවය කියන්නේ ආරම්භ කළ වර්ෂයේත් මේ උත්සවය තියෙනවා. ආරම්භ කළ වර්ෂයේ සිට පැවති එම උත්සවය 33 වන වතාවට පැවතියේ 2019 වර්ෂයේදී නම් එම විදුහල ආරම්භ කළ වර්ෂය කුමක්ද? ඒකත් එතකොට මේ ආකාරයටම අපිට හදන්න පුළුවන්. වතාව වර්ෂය වතාව වර්ෂය කියන එකේ වර්ෂය 2019 දී පවත්වන්නේ 33 වන වතාවට. වතාව 33ට වර්ෂයේදී පවත්වන්නේ.
ආරම්භක වර්ෂය කියන්නේ පළවෙනි වතාවට. ආරම්භක වර්ෂයේදී මේ උත්සවය තිබ්බනම් ඒ පළවෙනි වතාවට. පළවෙනි වතාවට පවත්වුවේ වර්ෂයේ හෙවණ ඒක තමයි පාසල ආරම්භ කරපු වර්ෂය. එතකොට මෙතන වතාවල් අතර වෙනස බලන්න 33න් එකක් අඩු කරනවා. එතකොට එනවා වතාවල් 32ක් තියෙනවා. මේ වතාවල් 32ම යන්නේ මේ උත්සවයේ තියන්නේ වර්ෂ දෙකේ ආවර්තවල. ඒ කියන්නේ වර්ෂ දෙකෙන් දෙකට යන්නේ. එහෙනම් මෙතන 32 වගේ එකක් ගිහිල්ලා තියෙනවා මේ අතර මැද්දේ. 32ව දෙකක් වසර දෙකේව 32ක් වතාවල් 32ක්. එහෙනම් වසර 64ක් ගිහිල්ලා තියෙනවා මේ 32 වතාව අතරතුර කාලය වසර 64ක්. එහෙනම් මේක එකතු කරලා හරියන්නේ නැහැ. පළවෙනි වතාවනේ. පළවෙනි වතාව එන්න ඇත්තේ අතීතේ. එහෙනම් මේ 64 මේකෙන් අඩු කරන්න ඕන. අතීතයට යන්න. 2019න් 64ක් අඩු කරපුවා මොකද 33 මේක පළවෙනි වතාව. අතීතයේ සිද්ධ වෙච්ච එකක් තමයි මේ. පළවෙනි ගුරු පාරුල 9න් 4ක් 5යි 1න් 6ක් බෑ. මේකෙන් ගත්තා 20න් එකක් ගියාම 19යි. දැන් 11යි 11න් 6ක් 5යි 19න් යතු කරන්න නැහැ 19මයි. එහෙනම් වසර මේ පාසල මැදි විදුහල පටන් ගන්න තියෙන්නේ 1955 වර්ෂයේදී. එහෙනම් ආරම්භ කළ වර්ෂය 1955ක්. මේ පාසල ආරම්භ කළ වර්ෂය 1955. අපි තවත් ගැටලුවකට යමු. හතරවෙනි ගැටලුව. තාරපතිගේ නිවසේ සෑම වසර 3කට වරක් කියන්නේ කාලාවර්තය වසර 3යි. දානමය පින්කමක් පවත්වයි. එය 2020 වර්ෂයේ පැවැත්වුවේ 13 වන වතාවටය. එම පින්කම 2002 වර්ෂයේ පවත්වන්නට ඇත්තේ කීවෙනි වතාවටද කියලා අහනවා. මෙතන නම් වර්ෂ දෙකම දීලා තියෙනවා. පවත්වන කාල පරතරයක් දීලා තියෙනවා. වසර 3න් 3ට තමයි මේ දානමය පින්කම පවත්වන්නේ. වසර 3න් 3ට පවත්වනවා. 13 වෙනි වතාවට පවත්වලා තියෙනවා 2020 දී. 2002 දිත් යම් වතාවකට පවත්වනවා. අන්නේ වතාව කීයද කියලා තමයි මේක අහන්නේ. ගැටලුවේ වතාවක් අහන්නේ වර්ෂයක් නෙවෙයි. නමුත් මේක හදන්නේ අර වගේම තමයි. වතාව සහ වර්ෂය ගත්තා. වතාව වර්ෂය ඉස්සලම දීලා තියෙනවා 13 වෙනි වතාවට පවත්වන්නේ 2020 වර්ෂයේ. ඊට පස්සේ ආයි පවත්වනවා 2002 වර්ෂයේ. පවත්වලා තියෙනවා අතීතේ. මේකට වඩා කලින් අවුරුද්දක් 2002 වර්ෂයේ පවත්වලා තියෙනවා අතීතයේදී. මේ අතර කාල පරතරය හොයන වසර කීයක් කාල පරතරයක්ද කියලා බලන්න ඕනේ. ඒකට 2020න් 2002ක් අඩු කරනවා. බිංදුවෙන් දෙකක් බෑ ඉල්ලගත්ත එකක් 10යි 10න් දෙකක් 8යි එකෙන් බිංදුවක් 1යි බිංදුවෙන් බිංදුවක් බිංදුවයි දෙකෙන් දෙකක් බිංදුවයි වසර 18කට කලින් 2020 ඉඳලා වසර 18කට කලින් තමයි මේ තියලා තියෙන්නේ. මෙතන වසර 18ක්. වසර 18කට බලන්න ඕන මේ දානමය පින්කම තියන්නේ අවුරුදු 3න් 3ට වර්ෂ 3න් 3ට. එහෙනම් අවුරුදු 3න් 3ට තියෙනවා නම් වසර 18ක වසර 3න් 3ට ඒවා කීයක් තියෙනවද කියලා බලන්න. මේ 18 බෙදන්න ඕනේ 3ෙන්. 3 වරක් එකට නෑ 18 3 වරක් 6 18යි. ඉතුරු නෑ. එහෙනම් 6 වතාවක් තමයි ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් 13 වෙනි වතාවට 6 වතාවකට කලින් එහෙනම් මේ 6 අඩු කරන්න ඕනේ 13න්
13න් 6ක් ගියාම එනවා 7යි. එහෙනම් 2002 වර්ෂයේදී මේ දානමය පින්කම පවත්වලා තියෙන්නේ 7 වෙනි වතාවට. අහන්නේ මේ කීවෙනි වතාවටද කියලා. කීවෙනි වතාවටද? එහෙනම් 2002 වර්ෂයේ පින්කම පැවැති වතාව 7. උගලම කිව්වා. හයි බලමු. දීලා තියෙනවා 13 වෙනි වතාවට 2020 දී. 2002 වර්ෂයේ පැවැත්වුවේ කීවෙනි වතාවද කියලා අහනවා. මෙතන වසර වලින් කීයක වෙනසක් තියෙනවද බලනවා අඩු කරලා. වසර 18යි. වසර 18 වුණාට මේ දානමය පින්කම කියන්නේ අවුරුදු 3න් 3ට. ඒකින්ද 18 3ෙන් බෙදන්න ඕනේ. එතකොට එනවා වතාවල් ගාන 6යි. එහෙනම් වතාවල් ගාන 6කට කලින් මේ 13 වෙනි වතාවට වතාවල් 6කට කලින් තමයි 2002 වසරේදී එහෙම නැත්නම් අතීතයේදී මේ පින්කම පවත්වලා තියෙන්නේ. එහෙනම් 13න් 6ක් ගියාම 7යි. එහෙනම් 2002 වසරේ පින්කම පැවැත්වූ වතාව 7 වෙනි වතාවටයි පවත්වලා තියෙන්නේ. ඊළඟ ගැටලුවට යමු. අවසාන ගැටලුව, පස්වෙනි ගැටලුව. ඊළඟට මම කතා කරන ගැටලුව සමකාල පරතරයක් සහිතව නොකඩවා පවත්වන මල්ල ක්‍රීඩා තරඟාවලියක්. 2020 වර්ෂයේදී 23 වෙනි වතාවට පවත්වයි. එම තරඟාවලිය 19 වන වතාවට පවත්වන්නේ 2008 වර්ෂයේදීය. මේක කාල පරතරයක් නම් දීලා නැහැ නේද? සමකාල පරතරයක් කියලා කියනවා මිසක් කාල පරතරය කොච්චරද කියලා දීලා නැහැ. ආයි කියමු ගැටලුව සමකාල පරතරයක් සහිතව නොකඩවා පවත්වන මල්ල ක්‍රීඩා තරඟාවලියක් 2020 වර්ෂයේදී 23 වෙනි වතාවට පවත්වයි. එම තරඟාවලියම 19 වතාවට පවත්වන්නේ 2008 වර්ෂයේදීය. එම තරඟාවලියම 10 වන වතාවට පවත්වන්න ඇත්තේ කිනම් වර්ෂයකදී කියලා අහනවා. 23 වෙනි වතාවට පවත්වන වර්ෂය දෙනවා. 19 වතාවට පවත්වන වර්ෂය දෙනවා. 10 වෙනි වතාවට පවත්වන වර්ෂය අහනවා. ඒකේ කාලාවර්ති දීලා නැහැ. අවුරුදු කීයද මේ තරඟාවලිය පවත්වන්නේ කියලා දීලා නැහැ. මේක අපිට හොයන්න වෙනවා. බලමු. වතාව ඉස්සෙල්ලම ගමු. වතාව වර්ෂය ඉස්සෙල්ලම දීලා තියෙනවා 23 වෙනි වතාව. 23 වෙනි වතාව පවත්වන්නේ 2020 වර්ෂයේ. ඊට පස්සේ 19 වෙන වතාවට පවත්වන්නේ එහෙනම් ඊට කලින් වර්ෂයක වෙන්න බෑ. 23 වෙනි වතාවට 2020 නම් 19 වෙනි වතාවට ඊට කලින් වර්ෂයක වෙන්න ඕනේ. 2008 ඒක දීලා තියෙනවා ගැටලුවේ. අහන්නේ 10 වෙනි වතාවට පවත්වන්නේ එහෙම නැත්නම් පැවැත්වුවේ මේක ඊටත් කලින් 10 වෙනි වතාව කියන එක මුල්මයි වතාවක්. ආරම්භක කිට්ටු වතාවක් පවත්වන්නේ නැත්නම් පැවැත්වුවේ අතීත සිද්ධියක් කීවෙනි වර්ෂයේද කියලා තමයි අහන්නේ. ඔන්නක තමයි දීලා තියෙන තොරතුරු සහ අහන දේ ගැටලුව. 23 වෙනි වතාවට 2020, ඊට කලින් 19 වෙනි වතාවට 2008, ඊට කලින් 10 වෙනි වතාවට පැවැත්වුවේ 2008ට කලින් අවුරුද්දක තමයි මේ අවුරුද්ද තමයි අහන්නේ. හැබැයි මේ සමකාල පරතර සහිතව කියනවා මිසක් කාල පරතරේ මෙතන දීලා නැහැ. එහෙනම් අපිට මුලින්ම කරන්න වෙන්නේ කාල පරතරේ සොයාගන්න එක. බලමු මෙතන වර්ෂ පරතරේ. වර්ෂ පරතරේ 2020 2008ක් ගියාම 2020 2008ක් අඩු කරපුවාම වර්ෂ පරතරේ නම් 2යි. මෙතන නෑ දැන් මෙතන 1ක් ඉතුරු එකෙන් බිඳුවක් 1යි බිඳුවෙන් බිඳුවක්. වසර 12ක පරතරයක් තියෙනවා. වතාවල් අතර පරතරයක් බලමු. ඒකට 23න් 19ක් අඩු කරනවා 4ක් වෙනවා.
23 19 ගියාම 4යි 19 ඉඳලා 23ට ගයින්ද 20 21 22 23 4යි. එහෙනම් වතාවල් 4ක් කියන්නේ වසර 12කදී. එහෙනම් ඒ කාලාවර්තය හොයන්න අපි 12 බෙදන්න ඕනේ මේ 4. වතාවල් 4කට වර්ෂ 12 නම් එක වතාවකටද කීයද කියලා බලන්න. 12 4ෙන් බෙදලා වතාවල් 4ෙන් වර්ෂ 12 බෙදපුවාම එනවා එක වතාවකට වර්ෂ කීයක් අයිතිද කියලා. 4 වරක් 3 12. ඉතුරු නැහැ. එහෙනම් මේ තරඟාවලිය පවත්න්නේ අවුරුදු 3න් 3ට. 3න් 3ට පවත්නවා කියලා හොයා ගන්න ඕනේ මේ සම කාල පරතරය හොයාගත්ත දැන් අපි මේ තරඟාවලිය මල්ල ක්‍රීඩා තරඟාවලිය පවත්න්නේ අවුරුදු 3න් 3ට. දැන් පුළුවන් අපිට 10 දී කීයද කියලා. 19 10 අතර පරතරය බලමු. වතාවල් අතර පරතරය බලන්න 19න් අඩු කරන්න ඕනේ 10ක්. 10ක් අඩු කරපුවාම එනවා 9ක්. වතාවල් 9යි. වතාවල් 9ක් නම් වර්ෂය යනවා. මොකද එක වතාවකට වර්ෂ 3 ගානේ වතාවල් 9ට යනවා 9 වරක් 3 27ක්. 9 වරක් 3 වර්ෂ 27ක් යනවා. එහෙනම් 2008ට වඩා වර්ෂ 27කට කලින් තමයි 10 වෙනි මල්ල ක්‍රීඩා උත්සවය පවත්වන්නට ඇත්තේ. එහෙනම් මේක අඩු කරන්න ඕනේ. 19ට 2008 නම් 10ට අඩු වෙලානේ. මේකත් අඩු වෙන්න ඕනේ. අවුරුදු මෙතන 9 වතාවල් 9ක් අඩු වෙනවා එක වතාවකට අවුරුදු 3 ගානේ. කාලාවර්තය 3යි. කාල පරතරය 3 පරතර 9ක්. මෙතන එක වතාවකට 3 ගානේ. වතාවල් 9ට 3 වරක් 9 27යි. එහෙනම් මේ වර්ෂ 27යි. එහෙනම් මේක අඩු කරන්න ඕනේ. 8න් 7ක් 1යි. බිංදුවෙන් 2ක් බෑ. මෙතනින් ඊළඟ එනවා 1යි මෙතෙන් එනකොට 10යි. 10 එකක් මෙහාට යනවා මෙතන 9යි මෙතන 10යි. ඒ 10න් දෙකක් ගියාම 8යි. 9න් අඩු කරන්න කවුරුවක් නැහැ මෙතන බිංදුවයි 9යි. එකෙන් අඩු කරන්න මෙතන කවුරුවක් නැහැ එකෙන් බිංදුවක් 1යි. එහෙනම් 10 වෙනි වතාවට තරඟාවලිය පවත්වන්නට 1981 වර්ෂයේදී. පිළිතුර 1981 වර්ෂය. මේ තමයි මේ 10 වෙනි වතාවට පවත්වන්න දෙන්නේ. එතකොට මේ ගැටලුවේ කාල පරතරය හොයන්න උනා අපිට. පරතර අතර වෙනස දන්නවා වර්ෂ අතර වෙනසක් දන්නවා. දීලා හොයා ගන්න ඕනවා. වතාවල් අතර වෙනස 4යි වර්ෂ අතර වෙනස 12යි. එතකොට වතාවල් 4ක් වර්ෂ 12 නම් එක වතාවක් බලන්න 12 අතරෙන් බෙදුවා 3යි. මෙතන කාල පරතරය එතකොට තම කාල පරතර වෙන්නේ අවුරුදු 3න් 3ට තමයි මේ තරඟාවලිය පවත්වලා තියෙන්නේ කියලා අපි හොයාගත්තා. ඊට පස්සේ පුළුවන් මෙතන වෙනස වසර මේ වතාවල් 9යි සෑම වතාවකටම එක් වතාවකට අවුරුදු 3 ගානේ 9 වතාවට 9 වරක් 3 වසර 27යි. එහෙනම් 2008ටත් කලින් අවුරුදු 27කට කලින් තමයි මේ තරඟාවලිය 10 වෙනි වතාවට පවත්වන්නට ඇත්තේ. මෙන්න මේ වගේ අපිට කාල පරතර සහිත ගැටලු විසඳ ගන්න පුළුවන්. පිළිතුරු පත්‍රයේ පිළිතුරු ගන්න කලින් මේ වගේ කුඩා වැඩ කොටසක් කරලා තමයි පිළිතුර ලබා ගන්න වෙන්නේ. කාලය පිළිබඳ පාඩම් අපි මෙතනින් නවත්තලා ඊළඟට අපි අපේ 16 වෙනි පාඩම් අංකයේ ඉඳලා අපිට විෂය විභාගයට ලැබෙන වෙනත් හිසව් ඔස්සේ ගැටලු සාකච්ඡා කරන්න මම අදහස් කරනවා. අයුබෝවන්.